දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. පිළිකාව සුවපත් කර ගැනීමේ මගේ කතාවේ ඊළඟ පියවර කිමෝതെරපි ප්‍රතිකාරයට පෙර අතරතුර සහ පසු අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ සහ පිළිපැදිය යුතු කරුණු මොනවාද මම මුහුණ දුන්නේ කොහොමද කියලා මගේ පෞද්ගලික අත්දැකීම් කතා කරන එක. එහෙනම් අපි බලමු පිළිකාවක් කියලා කියන්නේ මම කිව්වා කලිනුත් අසාමාන්‍ය ලෙස සෛල බෙදීමක්. කිමෝതെරපි ප්‍රතිකාරය තමයි ඒකට දෙන ප්‍රධාන ප්‍රතිකාර වලින් එකක් වෙන්නේ. මේ මහරගම අපේක්ෂා රෝහලේ කිමෝതെරපි ප්‍රතිකාර ලබා දෙන වෝඩ් එක. ඉතින් මේ වගේ සුවපහසු පුටුවල ඉඳලා අපිට පැය ගණනාවක් පුරාවට ඒ ප්‍රතිකාරය ලබා දෙනවා. එතකොට ප්‍රධානම දේ තමයි කිමෝതെරපි ප්‍රතිකාරයට කලින් අපේ ශරීරයේ සූදානම්ද කියලා බලන්න රුධිර පරීක්ෂණ, ECG පරීක්ෂණ, එකෝ පරීක්ෂණ වෛද්‍යවරු විසින් නියම කරනවා. අපි ඒවා කරගන්න ඕනේ. ඊළඟට දත් ගලවන්න තියනවා නම්, තව සර්ජරිස් මොන හරි තියනවා නම් ඒ සියල්ල කරගෙන තමයි අපි මේකට සූදානම් වෙන්න ඕනේ. මොකද කිමෝ ප්‍රතිකාරයේ අතරතුරදී අපිට මේ දේවල් කරන්න ශක්තියක් නැහැ. අපේ ඇඟට ප්‍රතිශක්තියක් නැහැ. අනිත් කාරණේ තමයි කිමෝതെරපි ප්‍රතිකාරය දෙන්න කලින් ප්‍රී මෙඩිකේෂන්ස් අපේ වෛද්‍යවරු ලබා දෙනවා. ඒ කියන්නේ මේ කිමෝതെරපි ප්‍රතිකාරයෙන් පස්සේ අපිට වමන යන්න ඔක්කාරයට එන්න බලනවා. එතකොට ඒගොල්ලෝ ඒකට බෙහෙත් අනිවාර්යෙන්ම ඉන්ජෙක්ට් කරනවා විදිනවා. ඒවා අපි අනිවාර්යෙන්ම සැලකිල්ලෙන්ම ඉඳලා කරගන්න ඕනේ. සේලයින් හරහා වගේ තමයි ඒ විදිහට මේක දෙන්නේ කියලා මම කිව්වා. ප්‍රතිකාරය දෙන අතරතුර අපිට ඒක ඇලර්ජික් වෙනවද කියන එක බලන්න ඕනේ. ඒ කියන්නේ අපේ ඇඟ කසනවා නම්, පළු දානවා නම්, හුස්ම ගන්න අමාරු නම්, පපුව හිර වෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට කියන්න ඕනේ මට මේ දේවල් සිද්ධ වෙනවා කියලා. එතකොට බෙහෙත් වෙනස් කරනවා හෝ ඒක වළක්වන්න උත්සාහ කරනවා. ඊළඟට කිමෝതെරපි ප්‍රතිකාරය අතරතුරත් වමන යන්න එනවා නම් වමන යන්න එක වළක්වන බෙහෙත් විදලා ඒකත් කියන්න ඕනේ. අනිවාර්යෙන්ම කිමෝതെරපි ප්‍රතිකාරය ලබාගත්තු ගමන්ම දවසට වතුර ලීටර් 3ක්වත් බොන්න ඕනේ. මොකද මෙච්චර දරුණු බෙහෙතකින් අපේ ශරීරය කොච්චර වේලෙනවද කියන එක ඔයගලන්ට මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නම්. වතුර බීලා විතරයි අපිට පුළුවන් ඒක පාලනය කරගන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු කිමෝതെරපි ප්‍රතිකාරය අතරතුර අපි ඒකට කොහොමද තවදුරටත් මුහුණ දෙන්න ඕන, තවදුරටත් පිළිපදින්න ඕනේ මොනවාද කියන එක මම කරපු දේවල් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. හැම වෙලෙම ප්‍රාර්ථනා කරන්න ඔයා නිරෝගීව ඉන්නවා කියලා සහ ඔයාට කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ කියලාම හිතන්න. සුවපත් වේවා.